මේ USA ටීම් එක ලංකාවට අරන් ආවේ පළවෙනි වතාවට. මම හැම වෙලාවෙම කියන දේ තමයි මේ ක්‍රිකට් ක්‍රීඩාව තමයි මට දුන්න හැම දෙයක්ම දුන්නේ පොඩි කාලේ ඉඳන්ම මම විශේෂයෙන්ම ලංකාවට එනකොට ගොඩාක් මේ පරණ සිද්ධි මතක් වෙනවා. ඉතින් ඒ මේ ලංකාව කියන්නේ බොහොම ලස්සන තැනක්. මේක හොඳ කණ්ඩායමක් ඇසෝසියේට් ටීම් වලින් ඉන්න නම්බර් 1 ටීම් එකක්. පුහුණු කරු නෙවෙයි ඕනම විදිහට සේවයක් කරන්න ලංකාවට මට අවස්ථාවක් ලැබුණොත් ඒක මම භාග්‍යයක් හැටියට සැලකනවා. ඔව්. අද අපි තවත් විශේෂ පුද්ගලයෙක් හිටපු ක්‍රීඩකයෙක් සමග කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඔබ දන්නවා 90 දශකයේ මුල් භාගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවෙක්, ඒ වගේම ප්‍රහාරාත්මක පිතිකරුවෙක් වගේම කඩළු රකින්නෙක්. ඔහු නැවතත් ලංකාවට පැමිණ සිටින්නේ නිකන් නෙවෙයි, තවත් 15 දෙනෙක් 16 දෙනෙක් සමග ඒ තමයි එළමෙන ලෝක කුසලානය සඳහා සූදානම් වීමට තමන් පුහුණුකාරීත්වයේ දරන ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම සමග තමයි ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන්නේ. ඔහු වෙන කවුරුවත් නෙවෙයි පුබුදු දසනායක. අයිබන් පුබුදු. අයිබන්. පුබුදු මීට පෙර කැනඩාවේ ප්‍රධාන පුහුණුකරුවට කටයුතු කළා. ඒ වගේම නේපාලේ ප්‍රධාන පුහුණුකරුවට කටයුතු කරා. එතකොට මේ ඇමරිකාවට එන ආපු ගමන ගැන පොඩ්ඩක් කිව්වොත් අපිට. මම හෙඩ් කෝච් ජොබ් එක පටන් ගත්තේ 2007 දී කැනඩා කණ්ඩායමත් එක්ක. ඊට පස්සේ මං දිග ගමනක් ගියා කැනඩාවේ, ඊට පස්සේ නේපාලේ, ඊට පස්සේ USA එක ඒ කාලෙත් මං කෝල් එකක් මේ කෝච් කරා. ඔව්. ඊට පස්සේ මගේ දැන් ඇත්තරම මම වට දෙකක් ගියා ඒ රටවල් තුනත් එක්කම. මේ කැනඩාවට එකපාරක් දෙවෙනි පාරට ගියා, නේපාලට දෙවෙනි පාරට ගියා. දැන් මේ USA ඇවිල්ලා ඉන්නේ දෙවෙනි පාරට. ඔව්. ඉතින් ඒක දියු ගමනක් මට ලැබිච්ච භාග්‍යයක්. ඒ පුහුණුකරු හැටියට වැඩ කරන්න අපි මේ හැම වෙලාවෙම මේ ආස දේ. ඉතින් ක්‍රිකට් ක්‍රීඩාවෙන් පස්සේ ඒ ක්‍රීඩාවෙම යම් කිසි විදිහකට නිරත වෙලා ඉන්නකොට ඉතින් ඒක වාසනාවක්. දැන් පුදු දැන් මේ ඇත්තට මේ දවස් ලංකාවට පැමිණලා තින්නේ ඇයි? ලංකාවට ඇවිත් තිබෙන්නේ ඇයි කියන කාරණේ පොඩ්ඩක් පහදන්න අපේ ප්‍රේක්ෂකයන්. අපි දැන් වර්ල්ඩ් කප් එක පටන් ගන්නවා දෙසැම්බර් 7 තමයි අපි පළවෙනි මැච් එක තියෙන්නේ ඉන්දියාව සමග මුම්බායි නගරයේදී. ඉතින් අපි හෙට යනවා ඇත්තටම මෙහෙන් මුම්බායි වලට. අපි ලංකාවට ආවේ ජනවාරි 8 වෙනිදා. එදා ඉඳන් අපි දැන් සුමාන 3ක් වගේ කාලයක් පුහුණුකම් වල යෙදුනා. තරඟ 4කට සෙල්ලම් කරලා කලින් දැන් මේ අද සෙල්ලම් කරන්නේ 5 වෙනි තරඟේ. ඉතින් අපේ ලංකාවේ හැම වෙලාවෙම තියෙන එකක් තමයි මේ මම ලංකාවට ටීම් අරන් එනකොට කියන්නේ මේ ෆැසිලිටිස් අතින් පුහුණුකරුවන්ගේ සහයෝගය අතින් මේ නෙට් බෝලර්ස්ලා ඒ අවශ්‍ය හැම දෙයක්ම ඉතින් ලංකාවේ තියෙනවා. ඉතින් ඒකෙන් තමයි මම හැම වෙලාවෙම මේ පුහුණු වීම වලට මම ලංකාවට මම කෝච් කරන ටීම් අරන් එන ආස මම ඒකේ හින්දා. මේ පළමු වතාවට කණ්ඩායමක් සමග ලංකාවට ආවේ පුහුණුකරුවෙක් විදියට. නෑ මම ඇත්තටම මේ මගේ හැම ටීම් එකක්ම මම කෝච් කරලා තියෙනවා. මම එක එක කාලවලදී මම මෙහෙ ඇවිල්ලා තියෙනවා මේ USA ටීම් එක ලංකාවට අරන් ආවේ පළවෙනි වතාවට. එතකොට දැන් ඒ වගේ ජාත්‍යන්තර කණ්ඩායමක් සමග ලංකාවට එනකොට ක්‍රීඩකයෙක් විදියට ශ්‍රී ලංකා ක්‍රිකට් එක්ක යම් සම්බන්ධතාවයක් ඇති වෙනකොට ඇතිවන හැඟීම් මොකක්ද ඇත්ත වශයෙන්ම තමන්? ඇත්තටම ඉතින් දැන් මේ ගොඩක් මේ අපේ මේ ඉස්සර කාලේ අපි සෙල්ලම් කරපු දේවල් මේ ග්‍රවුන්ඩ් වල මේ පරණ ක්‍රීඩකයෝ හම්බෙනකොට ඉතින් අතීතය මතක් වෙනවා. ඉතින් මම හැම වෙලාවෙම කියන දේ තමයි මේ ක්‍රිකට් ක්‍රීඩාව තමයි මට දුන්න හැම දෙයක්ම දුන්නේ පොඩි කාලේ ඉඳන්ම. මම අවුරුදු 8 විතර තමයි ක්‍රීඩාවට ආවේ. ක්‍රීඩාවේ නියරුණා මම අවුරුදු 25ක් විතර. දැන් ඉතින් මම කෝචින් වලින් තව අවුරුදු ගාණක් මම මේ කෝචින් වල හිටියා. ඉතින් මේ ඒක මට ලැබිච්ච භාග්‍යයක්. මේ ලංකාවේ වගේ රටවලට එන්න හම්බ වෙනවා, ක්‍රීඩාවෙම නිරත වෙලා ඉන්නවා. ඉතින් හැම වෙලාවෙම ඉතින් මේ විශේෂයෙන්ම ලංකාවට එනකොට ගොඩාක් මේ පරණ සිද්ධි මතක් වෙනවා. ඉතින් මේ ලංකාව කියන්නේ බොහොම ලස්සන තැනක්. මට මතක විදිහට ඔබ පසුගිය ලෝක කුසලානයකදී ශ්‍රී ලංකාව සමග තරඟ කරා ඔබේ කණ්ඩායම. ඒ ගැන පොඩ්ඩක් මතක අවදි කරොත් ඇතිවෙච්ච හැඟීම මොන වගේද? ඔව් 2011 දී වර්ල්ඩ් කප් එකේදී වර්ල්ඩ් කප් එක ඕපනින් මැච් එක මේ ලංකාවත් එක්ක කැනඩාව සෙල්ලම් කරා. ඉතින් බොහොම භාග්‍යයක් මට ඒක ලැබිච්ච. ලංකාව සෙල්ලම් කරන එක බලන්න කොහොමද ඉතින් අපි හැම වෙලාවෙම ෆලෝ කරන ටීම් එකක්. මම හැම වෙලාවෙම ෆලෝ කරන ටීම් එකක්. ඉතින් ඒගොල්ලෝ හොඳට සෙල්ලම් කරනවා මට හැම වෙලාවෙම කැමැති මම. ඉතින් ඒ වුණාට මේ මම
පුහුණුකරු හැටියට මම කරන මගේ ජොබ් එක හැටියට මම මගේ උපරිම දෙනවා මම පුහුණු කරන මේ කණ්ඩායමට මැච් දෙනන්න බොහොම හොඳ අත්දැකීම් ඉතින් මෙහෙත් දැන් ලංකාවේ දැන් මේ වර්ල්ඩ් කප් එකට අපි එක මැච් එකක් ගහනවා ලංකාවේ පාකිස්තාන එක්ක ඉතින් හොඳ අත්දැකීම් තව කොච්චර කාලයක් ඇමරිකාවේ පුහුණුකරුවා විදියට ඉන්නව බලාපොරොත්තු වෙනවද? මගේ කොන්ට්‍රැක්ට් එක තියෙනවා 2028 ඉවර වෙනකම්. ඔව්. ඉතින් තව සාමාන්‍ය කාලයක් තියෙනවා. ඉතින් අපි ලොකු බලාපොරොත්තු තියෙනවා මේ ටීම් එක උඩට අරන් එන්න මේක හොඳ කණ්ඩායමක් ඇසෝසියේට් ටීම් වලින් ඉන්න නම්බර් 1 ටීම් එක. ඒගොල්ලන්ට හොඳ මේ මම හිතන්නේ හැකියාව තියෙනවා ඒගොල්ලන්ටත් මේ ෆුල් මෙම්බර් ස්ටේටස් ගන්න ඉක්මනට. ඉතින් ඒක තමයි වැඩ කරන්නේ අපි. එතකොට දැන් කවදා හරි ලංකාවේ ජාතික කණ්ඩායම පුහුණුකරුවා වෙන්න ආරාධනාවක් ලැබුණොත් ඒක බාර ගන්නවා. මම හිතන්නේ ලංකාවේ ඉන්න හොඳ පුහුණුකරුවෝ ඉතින් හැම යනවා. නමුත් ප්‍රශ්නේ මගේ එහෙම ආරාධනාවක් ලැබුණොත් තනතුරට බාර ගන්නවා. මම ඕන වෙලාවක ලංකාවට මගේ අතින් සේවයක් කරන්න පුළුවන් වුණොත් මම හැම වෙලාවෙම කැමතියි එහෙම මගේ ඕනම සේවයක් පුහුණුකරු නෙවෙයි ඕනම විදිහට සේවයක් කරන්න ලංකාවට මට අවස්ථාවක් ලැබුණොත් ඒක මම භාග්‍යයක් හැටියට සැලකනවා. ඔව්. එතකොට ඔබ SSC ක්‍රීඩාංගනේ ඔබ ක්‍රීඩාංගනේ SSC ක්‍රීඩාංගනේ එහෙමද? හරිද? නෑ මම SSC ශ්‍රී ලංකාවේ එක අවුරුද්දක්. අවුරුදු 15ක් බ්ලූම්ෆීල්ඩ් එකේ. 15ක්. අවසන් වශයෙන් SSC ශ්‍රී ලංකාවේ නෑ කලින්. එතකොට ඔබේ ක්‍රීඩාංගනේ SSC ක්‍රීඩාංගනේ දැන් විදුලි ආලෝකයේ දැල්වලා උසස් වීමක් ලැබිලා තියෙන්නේ. මොකක්ද ඒක නැති වෙන හැටි? නෑ හරිම ලස්සනයි. ඉතින් මම හිතන්නේ අපි සමාජලාට ඉන්ටර්නැෂනල් මේ තරඟ බලනකොට මේ SSC ක්‍රීඩාංගණය තමයි දවසට අපි ඉන්න කාලේ හොඳම ක්‍රීඩාංගණය. ඉතින් මම හිතන්නේ මොකක් හරි හේතුවක් හින්දා එච්චරම තරඟාවලිය එකට හම්බුන්නේ නැහැ. පහුගිය කාලේ දැන් මම හිතන්නේ ලයිට්ස් ඇවිල්ලා එතන තියෙන ඇට්මොස්ෆියර් එක ඕන ක්‍රීඩකයෙකුට හරිය ආස තැනක්. ඉතින් මම හිතන්නේ මේ ඉස්සරහ කාලේ තව ගොඩක් තරඟ හම්බෙයි මේ විශේෂයෙන්ම මේ ලයිට්ස් ඔක්කොම එතෙන්ට හම්බෙලා තියෙන හින්දා. මට කියන්න මේ ඔබේ කණ්ඩායම ගැන මේ ලෝක කුසලාන දින බලාපොරොත්තු මොනවද? මොකක්ද ඉලක්කය? මොකක්ද අරමුණ? අපේ මේ 20යි 24 තරඟාවලිය බැලුවොත් එම අපේ කණ්ඩායම බොහොම ඉදිරියෙන් ඉන්නවා. අපි තාම නිකන් ඇසෝසියේට් කන්ට්‍රියක් වුණාට කවුරු හරි කියන්න බලන්න අපි තාම පොඩි මේ ක්‍රිකට් වශයෙන් පොඩි රටක්. අනිත් ලොකු රටවල් තියෙන හැබැයි මම 20යි 20 තරඟාවලියක් ගත්තොත් මම හිතන්නේ මගේ කණ්ඩායම ඉන්නවා ඕන කණ්ඩායමක් ඒක කරට ඕන තරගයක් දෙන්න පුළුවන් මට්ටමේ ඉන්නවා. අන්තික 20යි 20 කියලා කියන්නේ මේ එහෙම ලොකු ගැප්ස් නෑ එක ටීම් එකක් එක්කත් එක වෙලාවකට හරියට ඕවර් 4-5ක් විතර සෙල්ලම් කරන්න හම්බුනොත් ඕන ටීම් එකක් එක්ක මොන කෙනෙකුට ඕන දවසක වෙන්න පුළුවන්. ඉතින් මේ කණ්ඩායම හොඳ තැනක ඉන්නවා. අවසන් වශයෙන් මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ගැන ඔබේ ශ්‍රී ලංකාව පිළිබඳවත් ඒ වගේම සමස්තයක් වශයෙන් ඔබේ තියෙන අනාවැකිය මොකද්ද? අපි මේක ඒෂියාවල ගහනකොට තියෙනවා පොඩි වෙනසක්. ඔය හොඳ ටීම් කියන්නේ අපි දැන් සාමාන්‍යයෙන් ලෝකේ ඉතන ඉන්දියාවත් පළමු පෙළේ තරඟ මේ කණ්ඩායමක්. ඒ වගේම තමයි ඕස්ට්‍රේලියාව, සවුත් ඇෆ්‍රිකා මම හිතන්නේ ළඟ කාලෙකදී හොඳට ෆෝම් වෙලා ඉන්නවා. මේ නිව්සීලන්ත හොඳට සෙල්ලම් කරනවා. ඉංග්ලන්ඩ් හොඳ ටීම් එකක්. ඉතින් ඒ ඔක්කොම තිබ්බට ආසියාවේදී තරඟාවලියක් මේ ශ්‍රී ලංකාව කරනකොට පොඩි වෙනසක් තියෙනවා. ඉතින් හැම වෙලාවෙම ඒෂියන් ටීම්ස් වලට ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. ඒ මේ ආසියා තරඟ මේ තරඟ මේ තීරු වලට ශ්‍රී කරනකොට ඉතින් මම හිතන්නේ ලංකාවේ අපේ පසුබෑම එහෙමම තිබ්බට ලංකාවත් මම හිතන්නේ මේ ලෝක කුසලයන්ට මේ යම් වෙනසක් කරයි කියලා බලන්න පුළුවන් වෙන්න පුළුවන්. ඔව්. ඔව්. අවසන් වශයෙන් මේ ලංකාවට ඇවිල්ලා මෙහෙම අවස්ථාවක් ලැබුණා මා ඉතාමත් විශේෂ අවස්ථාවක්. ලංකා මාධ්‍යවේදියෙක් හමුනොත් ඔබේ රසිකයින්ට ඔබේ ප්‍රේක්ෂකයින්ට ලංකාවේ ජාතික ප්‍රදේශයන් මොනවද කියන තියෙන අවසන් වශයෙන් කියන දෙයක් නම් දෙයක් තියෙනවද? ඔව් ලංකාවේ ඉතින් ඇත්තටම මේ ලංකාවේ අපේ හැම වෙලාවෙම මේ ආසියාවේ බලුවොත් එම මේ ප්‍රේක්ෂකයෝ ඉන්නේ නිකන් ඒගොල්ලෝ රිලිජියස් එක වගේ මේක හැම එක බොහොම ආසයි මේ තමන්ගේ කණ්ඩායම හොඳට සෙල්ලම් කරන එකට ලංකාවේ කණ්ඩායම කවදා හරි දවසක හොඳ වෙයි කියලා මට හිතෙනවා. ඉතින් දැන් ටැලන්ට් එක අතින් කිසිම අඩුවක් නැහැ. ඉතින් එකම දේ පේෂන්ස් තියාගෙන අපේ ක්‍රීඩකයන්ට සපෝට් කරගෙන අපි දැන් අර එංගලන්තේ වගේ රටක ගියාම මේ දැන් සාමාන්‍ය එංගලන්තේ ප්‍රේක්ෂකයෝ මේ හොඳ දෙයක් කරනකොට හොඳ කැච් එකක් ඇල්ලුවම හොඳ මේ මොනාරි පර්ෆෝමන්ස් කරාම මේ ඒගොල්ලෝ සතුටුයි බලන් ඉන්න මේ ක්‍රීඩාවට ආසින්ද. ඉතින් අපිත් ඒ විදිහට අපේ ක්‍රීඩකයෝ දිහා බැලුවොත් මම හිතන්නේ මේ
බොහොම ඉක්මනට ලංකාවේ කණ්ඩායම උඩට එයි. ඉතින් අපේ ලංකාවේ තියෙන ඒ ප්‍රේක්ෂකයන් තියෙන මේ ඒ කුතුහලය නිසා නැත්තම් මේ ක්‍රීඩාවට තියෙන කැමැත්ත නිසා තමයි මේ අතර මේ ගේම් එක මේ ගේම් එක මේ රැඳිලා තියෙන්නේ මේ මෙච්චර හොඳට ඒගොල්ලෝගෙත් කන්ට්‍රිබියුෂන් එකක් තියෙනවා. ඉතින් ඒකට මම බොහොම ස්තුතිවන්ත වෙනවා. එහෙනම් බොහොම ස්තුතියි අපිත් එක්ක හම්බ වෙලා මෙහෙම කෙටි පිළිසඳරක් දීමේ පිළිබඳව බොහොම ස්තුතියි අපට අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන්. Thank you. එහෙනම් අදට ආයුබෝවන්. මේ ඔබෙන් සමුගන්නේ අපේ උපදුදර්ශනායක හිටපු ප්‍රවීණ ක්‍රීඩකයෙක් වර්තමානයේ ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායමේ ලොකු රටක ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා. එහෙනම් සුබ දවසක් ඔබ සැමට. ආයුබෝවන් පුහුණු නැවතත් සුබ අනාගතයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. Thank you.